Still going from here. It's very slow train. Maybe because of the elephants, it can't go fast. See, it's going inside. Parallel to our this thing, our car. Very slow train. My God. Maybe because of the elephants are crossing the road and it's going very slow because of that, so it can have its brakes. And there's a nice view from here. The train vanished. No, it's still there. Still going. Going very slowly. Can you see the train moving? ජාතික තරුණ සේවා සභාවේ සෞන්දර්ය කුසලතා සංවර්ධනාංශය නිර්මාණකරුවන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීමේ පුහුණු වැඩසටහන් 4ක් පැවැත්වීමට සැලසුම් කරයි. ඒවා නිවාසිකව පැවැත්වෙන අතර කාව්‍ය රචනා, ගේය කාව්‍ය රචනා, කෙටි කතා, නවකතා, චිත්‍ර හා නිවේදකාංශ නියෝජනය කරමින් පැවැත්වෙයි. සමාරෝහක වැඩසටහන ලබන මැයි මාස අවසන් සතියේ පැවැත්වෙනු ඇත. මේ සඳහා උනන්දුවක් දක්වන වයස අවුරුදු 15ත් 30ත් අතර තරුණ ප්‍රජාවට ඒ සඳහා සහභාගී විය හැකි බව තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා පවසයි. ඊට අදාළ අයදුම්පත් ලබන 30 වෙනිදාට පෙර යොමු කළ යුතුය. වැඩිදුර විස්තර 0112 746යි 601 යන දුරකථන අංකයෙන් ලබාගත හැක. So this is live. දකුණු කොරියාවේ ජනාධිපතිවරයා ලබන ජූනි මාස 3 වෙනිදා පැවැත්වෙන බව එරට රජය නිල වශයෙන් නිවේදනය කරයි. යුන් යුක් යෝල් මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නට සිදුවිය. අද පැවති දකුණු කොරියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම දිනය